පොඩි පණිවිඩයක් කියන්න ආවේ. බිම්මල් වගා කරන කට්ටිය සහ අලුතෙන් බිම්මල් කරන කට්ටියයි බිම්මල් කරන් යන කට්ටියයි මිනිස්සු වර්ග කොට්ටාස දෙකක් ඉන්නවා. එක කොට්ටාසයක් තමයි මේ ඇත්තම විස්තරය කියලා බිම්මල් ගැන මොකක් හරි ගැටලුවක් තියනවා නම් අහන එක. අනිත් කොට්ටාස තමයි දැන් මම ට්‍රේනින් කරනවානේ දැන් මාසයක් විතර ඒ ට්‍රේනින් එකට සම්බන්ධ වෙනවා කියලා විස්තර අහගෙන යාප්පුවෙන් නැත්නම් අපි කියන්නේ ෂේප් එකේ කියන ෂේප් එකේ මේ ඉගෙන ගන්න කියන්නේ එයාලට තියෙන ප්‍රශ්නයක් ගැන විස්තරයක් අහගන්න ගන්න කට්ටියකුත් ඉන්නවා. මේ කියන්නේ ඒ ඔය මේ බොරුවට ට්‍රේනින් එක ගැන අහලා ඉගෙන මේ විස්තර මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන අහන්න එන කට්ටියන්. එහෙම කරන්න එපා. මොකද මේ මම ට්‍රේනින් එක කරත් නැතත් මගෙන් කවුරු හරි කෝල් එකක් දීලා විස්තර ඇහුවොත් මේ කියලා දෙනවද කියලා ඇහුවොත් නැත්නම් මොකක් හරි පණුව ඇවිල්ලා නම් කොළ පුස්සයක් නම් කළු පුස්සයක් නම් මොකක් හරි ප්‍රශ්නයක් නම් මල්ලෙන් නැත්නම් ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහනවා නම් කෝල් කරලා මම ඒක කියලා දෙනවා. කියලා දෙන්න නැතුව ඉන්නේ නැහැ. එහෙම අර මේ අමනුස්සකම් තියෙන ගැහණු කෙනෙක් නෙමෙයි මම. ඕනම මිනිස්සෙට ප්‍රශ්නයක් තියෙනවා නම් බිමල් වගාවේ මේ ට්‍රේනින් එකට අමතරව කියලා දෙනවා. ඒක මේ දන්නේ මම ඉස්සර ඒ කාලෙනුත් කියලා දුන්නා. මම දන්න දේ මම පළපුරුද්දෙන් සහ මම ඉගෙන ගත්ත දේෙන් අත්දැකීමෙන් ඉගෙන ගත්ත දේෙන් මම එයාලට මම දන්න දේ කියලා දෙනවා. ඉතින් සමහර කට්ටිය නම් ඉන්නවා ඇත්තටම මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකට මොකද්ද විසඳුම එහෙම අහන කට්ටිය ඉන්නවා. ඉතින් එයාලා ඇත්තටම හොඳයි මේ සතුටුයි එහෙම අහන කට්ටිය. මොකද මේ බොරුවට යාප්පුවෙන් අහගන්න එනවට වඩා ඒ වගේ අවංකව මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අහගන්න එකේ මිනිස්සු ඇත්තටම හොඳයි. දැන් මට දැන් මේ මාසෙක තිස්සේ කෝල් එනවා ට්‍රේනින් එක ගැන අහනවා. අහලා ඉවරලා මේ මං ට්‍රේනින් එක කරන්න ඉන්නේ මිස් මේ නැත්තම් අංගියක් හරි මොකක් හරි කියලා ට්‍රේනින් එක කරනවා. මට ඩීටේල්ස් ටික දාන්න ගෲප් එකේ ලින්ක් එක දාන්න කියලා මේ මම එකතු වෙනවා කියලා විස්තරත් අහගෙන ඊට පස්සේ මේ මන් දැන් මේ බිම්මල් කරන්න පටන් ගන්න ඉන්නේ මේ මෙහෙමයි කොහොමද මේක පොඩ්ඩක් මෙහෙම මේ මට චුට්ටක් කියන්න පුළුවන්ද නැත්නම් මේක මෙහෙම මේ මම පොට්ටිකුත් ගෙනාවා කියලා ඉතින් පටන් ගන්නවා යා විස්තරය අහන්න. එහෙම කරන්න ඕනේ නැහැ. වටේ වන්දනාවේ ගිහිල්ලා ඔයාගේ විස්තරය අහගන්න කෝල් කරන්න එපා. උවමනාවක් තියෙනවා නම් ඔයාලට බිම්මල් වගේ මොකක් හරි පොඩි ගැටලුවක් තියෙනවා නම් කෙලින්ම අහන්න ගැටලුවක් තියෙනවා මෙහෙමයි කියලා මං කියලා දෙන්න නැතුව ඉන්නේ නැහැ. එහෙම අමනුස්කම් තියෙන කෙනෙක් නෙමෙයි. මොකද බිම්මල් වගාව කියන්නේ මම ට්‍රේනින් කරන්නේ ඒක දැන් මුදලට කරන්නේ. ඒක මම මුදලට කරන්නේ නිකන් කියලා දීපුවම කිසි අගයක් නැති හින්දා. මොකද මම ඉස්සර නිකන් කියලා දුන්නා ඇති තරම්. තනිකර වීඩියෝ කෝල් අරගෙන ඉස්සර වැඩ තිබ්බා සමහර කට්ටියන නිකන් කියලා දුන්නා ගැටලුවක් නැතුව ගෙදරටත් එන්න කියලා දීපු කෙනෙක් මම. ඉස්සර වෙලාව තිබ්බේ නැහැ. මේ මල් පැකට් 300ක් 400ක් කැඩුවා. දැන් අවුරුද්දකට මාස 7කට 8කට කලින්. ටිකක් ලොකුවට කරා. ඒත් දැන් ඒ තරම් ලොකුවට කරන්නේ ඉස්සර පොත් 5000ක් මාසෙට ගියා එළියට. දැන් එහෙම යන්නේ නැහැ. ඒ හින්දා මට කාලේ තියෙනවා මම ඒකයි ඔන්ලයින් ක්ලාස් කරන්නේ. ඒ වගේම දැන් නිකන් කරන්නේ දැනුම තියෙන දැනුම නිකන් දෙන්න ඕනේ නැහනේ. නිකන් දීපු ගමන් කරන එක්කෙනා කරනවා නැති එක්කෙනා බොරුවට අහන් ඉඳලා මගේ කාලෙත් නාස්ති කරලා යනවා. ඉතින් ගොඩක් කට්ටිය අහනවා නිකන් කරන්න බැරි කියලා. නිකන් කරන්න නැති හේතුව ආන් ඒකයි. දැන් මම පොඩියට කරන්නේ දැන් පොඩ් 5000ක් විතර පොඩියට කරා යන්නේ ලොකුවට කරන්නේ නැහැ. ඉතින් ඉස්සරත් මම ට්‍රේනින් කරා ඒජුපිස් වල ඒ වගේම ඔය සමිති වල ඒ වගේ දේවල් මම මුදල ට්‍රේනින් කරා. නිකනුත් ගිහින් ට්‍රේනින් කරපු අවස්ථාවල් තියෙනවා. මගේ කාලේ නාස්ති කරගෙන නිකන් ට්‍රේනින් කරපු අවස්ථාවලුත් තියෙනවා. ඉතින් දැන් එහෙම කාලේ නාස්ති කරගන්න බෑ. ඉතින් දැන් නිකන් කරන්නේ නැහැ ඇත්තටම. මට දැන් කාලේ තියෙනවා. ඒ නිසා මම ඉගෙන ගත්ත දේ නිකන් නොමිලේ කියලා දෙන්න අවස්ථාවක් නැති නිසා තමයි මම දැන් මුදලට ට්‍රේනින් එක කරන්නේ. ඉතින් මට කියන්න තියෙන පරිවිඩය මේක ට්‍රේනින් එක ගැන නෙමෙයි. ඔයාලට කැමති, ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් බිම්වල ගාම මොකක් හරි ගැටලුවක් වටවන්දනාවේ ගිහිල්ලා මේ කෝල් අනම්මනම් කියලා ට්‍රේනින් එක ගැන අහලා මේ විස්තර මොනවාද වගාවේ විස්තර අහන්න යන්න එපා. ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් හරි WhatsApp එකට හරි voice එකක් හරි දාලා තියන්න මැසේජ් එකකට හරි වෙලාව තියෙන වෙලාවට ඔයාලා reply කරනවා. ඒක අද මේ වීඩියෝ එකක් කරන්නම හිතුනේ ඒකයි දැන් මේ මාසයක් එකමාර පටන් ගන්න දැන් මාසයක්නේ ට්‍රේනින් කරන්න. ඒ කාලය තුල
ඔය එන කෝල් වලින් බහුතරයම කලින් එහෙම ආවට කෝල් කෙලින්ම අහනවා මේ විස්තරේ. ඊග මේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුම අහනවා. දැන් ට්‍රේනින් කරන හින්දා සමහරට මම කියලා දෙන්නේ නැති වෙයි කියලා හිතලත් දන්නේ අර විදිහට කරන්නේ. ඉතින් ආයෙත් කියන්නේ එහෙම අහන්න එපා. ට්‍රේනින් එක ගැන අහලා විස්තර අහලා වගාවේ ගැටලුව අහන්න එපා. කෙලින්ම වගාවේ ගැටලුවක් තියෙනවා නම් කෙලින්ම වගාවේ ගැටලුව ගැන අහන්න. මොකද මගේ කාලෙත් නාස්ති කරගෙන නිකන් අර 2.50 වැඩ කරන්න යන්න එපා. මේක කට්ටිය කියන්නේ ගොඩක් කොට්ටාසේ සාමාන්‍ය විදිහට අහන කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා නමුතුම තාලේ. ඉතින් ඒ අයටයි මේ කියන්නේ වදින කෙනෙක්ට වදී කරන්න දෙයක් නැහැ කියන්නම උනා.